හයි යාළුවනේ, කොහොමද ඔයාලට? අද යමු අපේ පුංචි ගෙවත්තේ මාත් එක්ක රවුමක්. මේ තියෙන්නේ මං ඉස්සල්ලාම කඩන තක්කාලි අසන්න. මේ තියෙන එක පැලයක්වත් අපි කඩෙන් ගෙනල්ලවත් බීජ මිලදී අරගෙන තවන් දාපු පැලවත් නෙවෙයි. මේ ඔක්කොම අපි ගෙදර කෑමට ගේන තක්කාලි වල ඇට වලින් පැල කරගත්තු පැල ටිකක්. අපි කඩෙන් ගන්න පළතුරු එළවලු ඒ හැම දෙයකටම අද කාලේ කෘමිනාශක ඉහනවා. ඒ හැම දෙයක්ම වසවිස වලින් පිරීලානේ තියෙන්නේ. ඒ නිසා අපි ගෙදර හදාගන්න පුංචි පැලයක් වුණත් ඒක කාබනිකව හදාගන්න එක අපේ ශරීරයටත් හොඳයි. මේ දවස්වල වැස්ස වැඩි නිසා පොඩි පොඩි තක්කාලි ගෙඩි ගොඩාක් කුණු වෙලා තියෙනවා. මේ නිවිති වල නම් අපි හදාගත්තේ අපි කඩෙන් කෑමට ගෙනාපු නිවිති වල දඬු ටික පැල කරලා. මේ තියෙන්නේ අපි අපේ වත්තේ අයිනෙම හදපු තක්කාලි පැල ටික. මේ පළවෙනි පාරට තමයි මේකෙත් ගෙඩි කඩන්න හම්බ වෙන්නේ. මීට කලින් හැදිච්ච හැම ගෙඩියක්ම ඉදුණම අපි දකින්න නැතුවම කුරුල්ලෝ කාලා යනවා. මේ සැරේ තමයි මෙහෙම හරි පොඩ්ඩක් ඉතිරි වුනේ. මේ තියෙන්නේ අපේ රතුදමල වැල. ඊළඟ පාර හදන්න රතුදමල බීජ වලට තමයි මේ කරල් 3-4 අපි තියාගෙන ඉන්නේ. රතු පාටයි කොළ පාටයි දමල වර්ග දෙකම අපි හැදුවට කොළ පාට දමල වැල් ටික ඔක්කොම සත්තු වගයක් කාලා තිබ්බා. අවසානට ඉතුරු වුණේ රතු පාට ටික විතරයි. මේ තියෙන්නෙත් අපි බීජ වලට තියාගත්ත හොඳට මෝරපු දමර කරල් ටික. මේ තියෙන්නේ අපේ ගෙවත්තටම තියෙන එකම එක සුදු කොච්චි පැලේ. ඒකෙත් මේ පළවෙනි පාරට තමයි කරල් 2-3ක් හැදිලා තියෙන්නේ. මේ තියෙන්නේ අපේ ගෙවත්තේ තියෙන තවත් මිරිස් පැල වර්ගයක්. මේ වගේ නම් මොකක්ද කියන නම් මන් දන්නේ නැහැ. මේ මිරිස් පැල වලින් නම් අපි 2-3 පාරක්ම මීට කලින් අස්සන්න අරගෙන තියෙනවා. මේ තියෙන්නේ තවත් එක නයි මිරිස් වර්ගයක්. ඉස්සල්ලා මං ඔයාලට පෙන්නුවේ හීනි දිග නයි මිරිස් වර්ගයක්නේ. මේක රවුම් බෝලයක් වගේ නයි මිරිස් වර්ගයක්. මේ තියෙන රතු පාට නයි මිරිස් වර්ගයක්. මේ මිරිස් වර්ගවල නම් දන්න කෙනෙක් ඉන්නවා නම් මටත් දැනගන්න එක්කම කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්නත් එපා.
මේ තියෙන්නේ කොත්තමල්ලි පැල ටිකක්. මේ නම් අතුගෝවා. මේ තියෙන්නේ සුදු ලුණු පැල ටිකක්. මේ අමු මිරිස් පැලයක්. ඕක විතරයි අපේ ගෙවත්වලම තියෙන්නේ. ඒත් සුදු ලුණු පැලයක්. මං වටේට මිංචි අතු ටිකකුත් හදලා තියෙන්නේ. මේ තියෙන්නේ ලොකු මිංචි පඳුරක්. මේ peer බැලෙන් දැන් චූටි මල් ටිකක් ඇවිල්ලා තියෙන්නේ. මේකේ ගෙඩි හැදෙනකන් අපේ ගෙදර එක්කෙනෙක් බලාගෙන ඉන්නේ. මේ තියෙන්නේ මගේ ලුණු විල පාත්තිය. එළබඩු පැල 2-3කුත් හදලා තියෙන්නේ. ඒවා නම් හදලා තියෙන්නේ බෑග් වල. මේ මෑවැල නම් දැන් මැරෙන්නත් ළඟයි. අපි මේකෙන් ගොඩක් සැරයක් අස්වැන්න අරගෙන තියෙනවා. මේ තියෙන්නේ අහම්බෙන් හැදිච්ච බණ්ඩක්කා පැලයක්. මම මේකේ හදලා තිබ්බේ නම් සුදු ලුණු. අපි දන්නවත් නැතුව තමයි මේ බණ්ඩක්කා පැලේ හැදිලා තිබ්බේ. මේ තියෙන්නේ මං ඔයාලට ඉස්සෙල්ලා පෙන්නපු එළබඩු පැලයක්. මමත් දැන් තමයි දැක්කේ මේකේ මල් හැදිලා තියෙනවා. ළඟදිම මේකෙත් ගෙඩි කඩන්න පුළුවන් වෙයි. අද කුරුල්ලෙක් තනියම ඇවිල්ලා කෑම කාලා යන්න. මේ තියෙන්නේ අපේ බොංචි වගාව. ඔයාලත් එක්ක තමයි ඉස්සල්ලාම මේකෙන් මේ බොංචි කඩන්න යන්නේ. මේ තියෙන්නේ රතු පාට මෑකරල් වල ටිකක්. අපි මේ වර්ගයේ මෑවැල් ගොඩක් හැදුවට ඒකෙනුත් ඉතුරු වෙලා තියෙන්නේ වැල් 3-4ක් විතරයි. මේ තියෙන්නේ කොහිල පැලයක්. මේ තියෙන්නේ අපේ මාළු මිරිස් වගාව.
මෙතන මාළු මිරිස් පැල 5-6ක් තිබ්බට අනිවාර්යෙන් එක සැරේකට අපිට කිලෝ 2-3ක් කඩා ගන්න පුළුවන් විදියට හැදෙනවා. මේ පැල ටික නම් අපි ගෙනාවේ පොලේ එළවලු පැල විකුණන නැන්දා කෙනෙක්ගෙන්. මේ තියෙන්නේ අපේ කැකිරි වැල. එකම ගෙඩියයි දැනට නම් හැදිලා තියෙන්නේ. මෙච්චර ලොකු වට්ටක්කා වැලක් තිබුණාට මේ වැලෙත් හැදිලා තියෙන එකම එක ගෙඩියයි. මේ තියෙන්නේ අද ගෙවත්තෙන් හොයාගත්ත එළවලු ටික. මෙතන තියෙන්නේ පුංචි එළවලු ප්‍රමාණයක් වුණාට හිතට මාර සතුටක් දැනෙනවා තමන් හදපු පැලයකින් ඵලදාවක් ගන්න හම්බ වුණාම. ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙමු. See you soon.